කොහොමද අංකල්? කොහොමද දවස වගේ එන්නේ? දවස කියන්නේ දවසට එක 3ක් 4ක් වගේ විකුණනවා. සංසාරයේ වලට ඒ වැඩි කරලා විකුණන්න කරන්න පුළුවන්. කොහොමද මේ දවස්වල ජීවිතේ? ජීවිතේ නම් හොඳයි ඉතින්. ඒක තමයිනේ. ජීවිතේම තමයි නේද? අපි කෙනාටම ලේසි නෑ ජීවත් වෙන්න. හැබැයි කොහොම හරි උත්සාහවන්ත වෙලා ජීවත් වෙන එක තමයි අගය කරන්නේ. ඉතින් මේ මම වාව දැක්ක පාරේ. ඒ වාව දැක්කම මට ගොඩක් ඉතින් සතුටුයි. ඉතින් මොකද උත්සාහවන්ත වෙලා කරන දේ තමයි කවදාද දිනන්නේ. මොකද හැමදාමත් කවදාවත් ඇවිල්ලා වැරද්දක් කරනවා අම්බ කරනවට වඩා මේක හොඳයි. හොඳ දෙයක් කරලා තමයි අම්බ කරන්න ඕනේ. ඔය පවුලේ කී දෙනෙක් ඉන්නවද? පවුලේ කියන්නේ වයිෆ් මමයි ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒක තමයි. එතකොට දවසට සාමාන්‍යයෙන් මේ වගේ කීයක් යනවද? ඒ කියන්නේ ඒ කරනවා කියන්නේ ජෝඩු කීයක්ද නැත්නම්? ඔව් ජෝඩු කීයක් විතර යනවද? නෑ ඒ 5ක් 6ක් තමයි විකුණන්නේ. සෙන්සුරාදේ විතර 20 ජෝඩු 10ක් විතර විකුණනවා දැන්. අඩු වැඩි තියෙන හැමදාම එක දවසට හැමදාම එක බිස්නස් දෙන්නේ නෑ. ඔව් ඒක තමයි. ඉතින් මේමයි මේ මට ඊයේ පොඩි ස්පෙෂල් දවසක්. ඉතින් මං මගේ පුරුද්දක් විදියට මම එකතු කරනවා සල්ලි වගේක්. ඒ කියන්නේ කැටයකට. ඒ කැටයට එකතු කරන හැම සල්ලියක්ම ඉතින් මම පුළුවන් විදියට කාට හරි දෙනවා. ඒක තෝරාගත්ත දෙතුන් දෙනෙක්ට. ඉතින් ඒක මං කරන ලොකු ආසාවක්. මට කිසි දෙයකට පෙන්වන්න උවමනාවක් නෙමෙයි. මං කරන ආසාවක් ඒක. ඉතින් මං ඔයාලට ඉතින් ඒක සතුටින් බාර දෙනවා. ඉතින් මේක මගෙන් ඔයාලට පුංචි තෑග්ගක්. හරි. ඔයා සතුටින් ඉන්න. තව තවත් උත්සාහන්ත වෙලා ජීවිතේ දිනන්න.